කාගේ සල්ලිද ඔය ගෙවන්නේ? කියන්නේ මේ අනුර කුමාරගේ අර මේ මෙහි කොහේ සල්ලියක්ද ඔය ගෙවන්නේ? කොහෙද සමුත්තේගම මේ වත්කම්ද මේ? මෙන්න මේ අමනයෝ දෙන්න. මෙන්න මේ තිරිසන්නු දෙන්න. මේ අවතැන් වූ ජනතාවට රටේ පුරවැසියන්ට මේ සහන දෙනවට කැමති නෑ. මෙන්න මේ සජබේ මේ සජිත්ගේ පංගර නැට්ටෝ නෙද්දකින් තොපි දෙන්න මේක මේ වයස හැටියට වැඩ බලපල්ලා සේපාලුම් බලා. උඹලට මොකද්ද තියෙන අමාරු බලපල්ලා උඹලට? මොකද්ද තියෙන උඹලට අමාරු ඇත්තරම? ඈ යකෝ පිටරට ඉන්න සහෝදරවරු ලංකාවේ ඉන්න සහෝදරවරු එකතු වෙලා මිනිස්සෙන්ට ජනාධිපතිවරයාට මොන හරි දෙයක් දීලා තියෙන්නේ ඒක ඔය රටේ පුරවැසියන්ට බෙදන්න අවතෙන් වෙච්ච උඹලට පුළුවන් නම් ඒ දෙයක් කරපල්ලා ඒ වගේ දෙයක්. තොපිට දෙන්න කවුරුත් නැහැ කියලා මැරෙන්න දේ මිනිස්සයා. ඈ බොල නියම බත් බුරුව දෙන්නෙක් මුන් දෙන්නේ නැහැ. පොල්ම බුරුව දෙන්නෙක්. ඒව පල්ලා පුළුවන් නම් මේ වගේ කාලකන්ණි ඉස්සරහට පාර්ලිමේන්තුවේ මේ එකෙක් ඉන්නා මේ චරිත් කියලා මේ පිස්සෙක් තනි කර. මුට පුදුම අමාරුවක් තියෙන්නේ මුට. මුන් දෙයක් කරන්නෙත් නැහැ මිනිස්සුන්ට. කටින් කියවන වාචාලකමට කියෝ ඉන්න තැන් වල කාලකන්ණියා. මුන්ට මුන්නම් මහ සාපයක් ඇත රටට. රටට බරක් තොපි. ඒ මනුස්සයර කරන වැඩ කරන්න දීපල්ලකෝ. උඹලට මොකක්ද තියෙන අමාරුව? කාලකන්ණි දෙන්න. ගව සම්පත් තමයි ඉතින් ආයේ සජියටම හරියන බඩු. හරක්. පුදුම අමාරුවක් උඹලට තියෙන්නේ. පුදුම කැහිල්ලක් තියෙන්නේ නේ. රජේ මිනිස්සුන්ට දෙනවට. මේ වගේ කාලකන්ණිට බලයක් තිබ්බනම් මිනිස්සුන්ට ඉතුරු ටික හිතා ගන්න පුළුවන් මොන වගේ හැදිරේද කියලා. අර පිස්තෝලයක් කිල්ලුවේ අස්සේ ගහ ගන්න. පිස්තෝලේ නැතුව මුට මේ දෙන්නවට තෝ පිස්තෝල නෙමෙයි තෝ පිට දෙන්න ඕන. කාලකන්ණි හැත්ත රටටත් බරක්. මිනිස්සුන්ටත් බරක්. දැන්ටත් ඇවිලි ඉවරලා මෙච්චර මේ ප්‍රශ්න තියෙනවා රටේ. ඒ සම්බන්ධව කතා කරන්නේ නැහැ. ඒවට ඒ මනුස්සයර දෙන එක ගැන කතා කරනවා මේ කාලකන්ණි දෙන්න. පුදුම අමාරුවක් තියෙන්නේ මුන් දෙන්නට. හරක් දෙන්න. මුන්ට ඊගාවට ඉල්ලන්නේ ඡන්දෙ ඉල්ලගෙන කොයි වෙලාවක හරි. ගහපල්ලා ඉදල් කොහු පාරවල් මුන්ට කාලකන්ණි හැත්තර. යවන්න එපා. දෙන්න එපා ඡන්දයක්වත් මුන්ට. ගව සම්පත. තනිකර ගව සම්පත තමයි ඉතින් ආයි කියන්න දෙයක් නැහැ මුන් දෙන්නගෙන්.